සුබ දවසක් ඔයාලා හැමෝටම මම අද ඔයාලට කියලා දෙන්නම් හවස තේ වෙලාවට ලේසියෙන්ම හදාගන්න පුළුවන් රසම රස ස්නැක් එකක් හදාගන්න. ඉතින් ඕගොල්ලෝ තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් මාව subscribe කරන්න කියලාත් මතක් කරනවා. ඉතින් මේ ස්නැක් එක හදාගන්න අපිට උවමනා වෙන්නේ බිත්තරයි ලුණුයි විතරයි. අපි බලමු කොහොමද මේක හදන්නේ කියලා. මම මෙතන ලොකු ලුණු ගෙඩි දෙකක් විතර කපලා අරගෙන තියෙනවා. ඊට පස්සේ තඹගත්ත බිත්තර දෙකකුත් අරගෙන බිත්තර ටික මම මෙන්න මේ විදියට ග්‍රේට් කරගන්නවා. ඔයගොල්ලන්ට ග්‍රේට් එකක් නැත්නම් බිත්තර ටික හීනියට කපලා පොඩි කරගන්න උනත් පුළුවන්. ඊට පස්සේ මම මේකට එකතු කරගන්නේ ලුණු ටිකක්. ඒ වගේම සුදු ලුණු පවුඩර් ටිකකුයි ඉඟුරු පවුඩර් ටිකකුයි මම මේකට එකතු කරගන්නවා. තව මම 3-5 කුඩු ටිකකුත් මේකට එකතු කරගෙන මිරිස් කුඩු ටිකකුත් ඊළඟට එකතු කරගන්නවා. තව අපිට ඕනි වෙනවා මේකට පාන් පිටි. මම පාන් පිටි කප් එකකුත් එකතු කරගෙන කොත්තමල්ලි කොළ ටිකකුත් මේ විදියට එකතු කරගෙන වතුර ටිකක් එකතු කරලා මේ ටික මෙන්න මේ විදියට හොඳට අතින් පොඩි කරන ගමන් මිශ්‍ර කරගන්නවා. ඔයාලා මේකට වතුර වැඩි කරගන්න එපා. අපි අර රොටි එකක් හදනකොට පිටි ටික අනා ගන්න තරමට ඔයගොල්ලෝ මේ මිශ්‍රණය හදාගන්න. ඒ විදිහට හදාගත්තට පස්සේ මෙන්න මේ වගේ පොඩි පොඩි ගුලි අරගෙන අපි ඒක වඩේ එකක් වගේ හදාගන්න ඕනි. ඊට පස්සේ ලිපේ ගින්දර අඩුවෙන් තියාගෙන මෙන්න මේ විදිහට අපි හදාගත්ත වඩේ ටික බෙද ගන්න තමයි දැන් ඕනි වෙන්නේ. ඉතින් ලිපේ ගින්දර අඩුවෙන්ම තියාගෙන මම මෙන්න මේ විදිහට දෙපැත්ත පෙරලන ගමන් මේ වඩේ ටික බෙදලා අරගන්නවා. අපි මේක රන්වන් පාටට බෙදලා අරගන්න ඕනි. ඔයගොල්ලෝ මේ විදිහට දෙපැත්ත හොඳට පෙරලන ගමන් මේ ටික බෙදලා අරගන්න. ඉතින් ඔයාලට හවස තේ වෙලාවට මේක හිතුන ගමන් ටක් ගාලා හදාගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ මේක හදලා බලලා තක්කාලි සෝස් එකක් එක්ක රස බලන්න. රස බලලා මටත් කමෙන්ට් එකක් දාන්න හොඳයිද කියලා. ඉතින් ආයෙත් මේ වගේ අලුත් රෙසිපි එකකින් ඔයගොල්ලොත් එක්ක එකතු වෙනකන් ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.